Hello guys, ඉතින් කොහමද ඔයාලට? ඉතින් මම ගොඩක් කාලට පස්සේ තමයි මේ වීඩියෝ එක කරන් එන්නේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් මගේ පිටිපස්සේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් guys මේවට කියන්නේ cable cars කියලා. ඉතින් මම දැන් ඉන්නේ ලන්ඩන් වල ග්‍රීන්විච් කියන ඒරියා එකේ. ඉතින් මේක guys ගොඩක් කට්ටියට මේක විනෝදයක් වුණාට ඇත්තටම මේක මේ බිල්ඩ් කරලා තියෙන්නේ මේ නිර්මාණය කරලා තියෙන්නේ මේ මිනිස්සුන්ගේ ප්‍රවාහනය සඳහා. ඉතින් ගොඩක් කට්ටිය මෙහි ජීවත් වෙන කට්ටිය මේක යූස් කරනවා. සාමාන්‍ය අපි යූස් කරන බස් එකක් විදියට, ට්‍රේන් එකක් විදියට ඔයගොල්ලෝ තමයි මේගොල්ලෝ මෙහි යූස් කරන්නේ. ඉතින් සංචාරකයෝ වගේ යාම පස්සේ ඉතින් පොඩ්ඩක් ඉතින් මේකේ පොඩි අර ත්‍රිල් එකක් තියෙන නිසා කට්ටිය ඉතින් මේක යූස් කරලා පොඩ්ඩක් වටයක් යනවා. ඉතින් ඔයාලට මේ තේන්නේ මේ තේම්ස් නදිය. ඉතින් මා ලස්සන ප්ලේස් එකක්. ඉතින් ඒත් එක්කම හොඳ අත්දැකීමක් වෙයි. ඉතින් මමත් තාම ගිහිල්ලා නැහැ. ඉතින් අපි පොඩ්ඩක් ගිහලා බලමු කොහොමද කියලා මේක. ඉතින් මම දැන් යන්න හදන්නේ මේ තේම්ස් නදිය හරහා කේබල් කාර් එකෙන් පෙනින්සුලා ඉඳලා මේ රොයල් ඩොක්ස් වලට. සාමාන්‍යයෙන් කිලෝමීටරකට වඩා පොඩි දුරක් තියෙනවා. සෑහෙන කාලෙක මම හිතන් හිටියේ යන්න වෙලාවක් තිබ්බෙම නැහැ. අනික මොකද මේ වින්ටර් එකේ කියලා වැඩක් නැහැ. අතන වල වෙන පාට සමයයක් තියෙන්නේ. සුපිරි දවසක් අද. one way 7 round trip එක 13ක්. One way. You can tap your card indicate. You have a bank card? Yes, I Yeah, you can tap indicate. Thank you very much. Tap with that one. Okay, ma'am. ටිකට් ගන්න ඕනේ නැහැ. බෑන්ක් කාඩ් එකක් තියෙන නිසා මට බෑන්ක් කාඩ් එක ටච් කරලා පුළුවන් යන්න අපිට. प्रार्थना करना के कत इन्ने पागिला ना खोले देना ना guys अभी ना I think right wow थोड़ी बायसी इन्हें कुत्ती हो पलादों देना है ये माइए මේ ඉතින් පේන්නේ තේම්ස් නදිය. දැන් නම් ඉන්නවා හිතන්නේ උඩරින් මුඩ දැන් නම් ඉන්නේ. මම ඊට කලින් මේ සිංගප්පූරුදීත් මේ වගේ මේ කේබල් කාර්ස් වල ගියා. හැබැයි ඒකෙත් මේ වගේම කේබල් කාර්ස් කිසි වෙනසක් නැහැ. නමුත් එයාලගේ මේ කැබින්ස් එකෙන් පොඩ්ඩක් වෙනස්. මේ එක පැකේජස් වල තමයි හදලා තිබ්බේ. සමහර කැබින් වල මේ කෑම කන්නත් මේ වෙනම මේසයක් තිබ්බා. ඒත් එක්කම සමහර රෙස්ටොරන්ට් වලින් මතන ෆුඩ් සප්ලයි කරනවා. ඒ පැකේජ් එක අනුව. ඉතින් මේකේ එහෙම එකක් නෑ. මේක සම්පූර්ණයෙන්ම මේ ට්‍රාන්ස්පෝර්ට් වලටම හදපුවක් මම හිතන්නේ. හරි ගමනාන්තේ ළඟා වුණා.
දැන් ඉතින් ආපස්සට යන්න බෑ. ඉතින් ගයිස් ඔක තමයි කේබල් කාර් ට්‍රිප් එක. ඉතින් අවුලක් නැහැ. ඉතින් පොඩි වෙනසකට එක්ක හොඳයි. නමුත් අර කම්පෙයාර් කරොත් එම සිංගප්පූරු ට්‍රිප් එකත් එක්ක කියන්නේ කේබල් කාර් ට්‍රිප් එකත් එක්ක මේකේ එච්චරම ගතියක් නෑ. මොකද මේ සිංගප්පූරුවේ මේ ලොකේෂන් එක මාල් ලස්සනයි. මොකද එක කැලයක් මැද්දෙකමුත් යනවා, පොඩි කැලයක් හදලා තිනවා. ඒකේ මැද්දෙමුත් යනවා. නමුත් මේක මේ තේම්ස් ගඟ විතර වල දන්නවනේ. ඉතින් ඒක අර අපේ නිකන් බේරේ වගේ තමයි ඉතින්. ඉතින් මේ දැන් බැලුවම ඉතින් දකින්න ලැබුණේ නිකන් බිල්ඩින් එකක් විතරයි. නමුත් ඉතින් මේක ඇත්තටම මේ පොඩි කැලයක් මැදින් වගේ යන්න තිබ්බනම් ඉතින් ඊට වඩා සෑහෙන විදිහට මේ සංචාරකයන්ට ආකර්ෂණය වෙයි. ඉතින් ගයිස් ඉතින් දැන් ඉතින් ට්‍රිප් එකත් ඉවරයි. මම හිතන්නේ පවුම් 7ක් ගියා. මොකද වන් වේ එකක්. ඉතින් දෙපැත්තටම යනවා නම් ආයි ගිහිල්ලා එතනටම යනවා නම් පවුම් 13යි. ඉතින් ඒ පොල් ළමයින්ට නම් පවුම් 3.50යි වගේ පොඩි ගණන් වෙනස් වෙනවා. එහෙනම් ගයිස් ඉතින් තවත් වීඩියෝ එකකින් ඉතින් අපි ආයි හමු වෙමු. එහෙනම් ඔයාලට ජය වේවා.